තරඟ දෙකකින් යුතු සත්කාර ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ ප්‍රථම දිනයේ නිමාවට පත් වුණා. දිනයේ නිමාවනට ප්‍රබල ස්ථාරක ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 90 අවසානයේදී අඩුළු 3ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 292ක් ලෙස වාර්තා කළේ පන්දුවාරයකට ලකුණු 3.24ක සාමාන්‍ය ලකුණු වේගයක් වාර්තා කරමින් බංග්ලාදේශ පළමු කඩුල ලකුණු 5ේදී බිඳ වැටුණා. අසිත ප්‍රනාන්දු හමුවේ දැවී ගිය අනාමුල් හක් ලකුණු බිඳුව දෙවන එකටුවට ලකුණු 34ක් එක් වෙද්දී ආරම්භ පිතිකරු ෂට්මන් ඉස්ලාම් තනතුරත් නායක මංගල විකටුව ලෙසින් ලකුණු 15ක් ලබා සිටීදී පිටියෙන් ඉවත් වුණා. නැවතත් ක්‍රියාත්මක වූ තනතුරත් නායක හමුවේ මොමනුල් හක්ගේ නිමද ලකුණු 29කට සීමා වුණා. පන්දු 33කින් වාර්තා වූ ඔහුගේ නිමට 4 පාර 4ක් ඇතුළත් ඒ අනුව ලකුණු සංඛ්‍යා 45ක් වන විට ඔවුන්ගේ කඩු 3 බිඳ වැටි බංග්ලාදේශයන් පීඩනයක් ලක් කිරීමට ශ්‍රී ලංකාවේ පන්දු බලයනි සමත් වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරු තරඟයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සිව්වන විකටුවට නජ්මුල් හොසෙන් ෂැන්ඩෝ සමගින් මුෂ්ෆික රහීම් පන්දු 443කදී නොබිඳුණු ලකුණු 247ක සම්බන්ධතා පිටවීමට සමත් වුණා. නායක නජ්මුල් හොසෙන් ෂැන්ඩෝ පන්දු 208කදී නොදැවී ලකුණු 136ක් රැස් කළ 4 පාර 14ක් සහ ඒ පාර එකක් ඔහුගේ නිමට ඇතුළත්. මුෂ්ෆික රහීම් පන්දු 186කදී ලකුණු 105ක් රැස් කළ 4 පාර 5ක් ඔහුගේ නිමට ඇතුළත්. ඒ අනුව මුෂ්ෆික රහීම් ටෙස්ට් ශතක 12ක් ලබා ගැනීමෙන් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලබාගත් නාමාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලබාගත් ක්‍රීඩකයා ලෙසින් වාර්තා වන්නේ ශතක 13ක් ලබාගත් මොමනුල් හක්. ශතකයන් 12ක් ලබා ගැනීමෙන් මුෂ්ෆික රහීම් 12 වන ස්ථානයේදී ශතකයන් 10ක් ලබා ගැනීමෙන් තමීම් ඉක්බාල් දෙවන ස්ථානයට පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී තාර්ථකම් පන්දු යවන්නා වන තනතුරත් නායක පන්දුවාර 32යි නිලකුණු පන්දුවාර 3ක් සමගින් ලකුණු 124කට කඩලු 10 දවා ගැනීමට සමත් වුණා. අසිත ප්‍රනාන්දු පන්දුවාර 17යි නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 51කට කඩලු 1යි. මිලාන් රත්නායක පන්දුවාර 12යි නිලකුණු පන්දුවාර 3ක් සමගින් ලබා දුන්නේ ලකුණු 19ක් පමණයි. ප්‍රභාජ්ජයි සූරිත පන්දුවාර 29කදී ලබා දුන්නේ ලකුණු 86ක් පමණයි. තරඟයට නැවත උදෑසන 9:50ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර සුපිරි වාර්තාවක් ලැබීමට ශ්‍රී ලංකා නායක ධනංජිත සිල්වා සමත් වුණා. ඒ අනුව ලෝකයට සූරිත තරඟාවලි තුලදී උඩ පන්දු 50ක් රැගත් ලොව පස්වන ක්‍රීඩකයා බවට පත්වීමට ධනංජිත සිල්වා සමත් වුණා. තවද මෙසේ උඩ පන්දු 50ක් රැගත් ප්‍රථම ආසියානු ක්‍රීඩකයා වන්නේද ධනංජිත සිල්වා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලුදෙනාට සුබ දවසක්.